ශ්‍රී සම්බුද්ධ ශාසනයේ මෙලොවත් පරලොවත් පින් වැඩෙන අටමහා කුසලයන්ගේ උදාරතරම පුණ්‍ය කර්මය නම් කටින චීවර පූජාවයි. इंद्रिय पांचयो जीवेन्द्रियं पटस्थारूपाणां इंद्रिय पांचयेन पांचयो आरोपिनो इंद्रिया संप्रयुक्तानां धम्मानां संसमुत्थानानां च रूपाणां इंद्रिय पांचयेन पांचयो ध्यान पांचयोति ध्यानं धानि सम्भान संप्रयुक्तानां धम्मानां
සනසවදාළ ශාන්තිනායක මාමෑණී බුදුරජාණන් වහන්සේ උදෙසා උදෑසන අපි විසින් පිළියෙල කරගන්නට යෙදුන මේ දාන වස්තුවේ අග්‍ර කොටස සම්බුද්ධ පූජාවන් පිණිස හීල දානී හැටියට පූජා කරනවා. පූජාම වේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගෙන මා සමග ගාථා කියමින් සම්බුද්ධ පූජාවන් පවත්වමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ නමෝ තස්ස මුනිං දස්ස නමෝ ධම්මස්ස තස්ස සංඝස්ස පි නමෝ දස්ස තේසං තින්නං නමෝ නමෝ ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුවේ සුගන්ධං සීතං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තමං අධිවාසේතු නොභන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අධිවාසේතු නොභන්තේ කජ්ජකං ච පලාපලං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අධිවාසේතු නොභන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා
ශබ්දනගල සාධකාරයක් තියෙනවා. කලපලුහාව දුක්ගම්මුපාරේ හින්දු විහාරස්ථානයේදී වාර්ෂිකව පවත්වනු ලබන කඨින පූජෝත්සවය සඳහා වැඩමවදාළ අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නයේ අවසරයි. සදාවත් කාර්මික පින්තුනි 2005 වර්ෂයේදී මේ විහාරස්ථානයේ පවත්වනු ලබන කඨින පූජෝත්සවය වෙනුවෙන් පවත්වන්නට යෙදුන ධර්ම දේශනා මාලාව ආරම්භ කරන්නට යෙදුණා. ලංකාවේ චිරප්‍රසිද්ධ දේශකයන්න් වහන්සේලා වැඩම කරවලා ධර්ම දේශනා මාලාව අටවිසි පූජා පින්කම එවැගේම සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව එවැගේම ඉතාමත් දර්ශනීය පෙරහරකි අලියතුන් පිරිවරාග උඩරට පහතරට නර්තන අංගයන්ගෙන් අත්‍යලංකාර ඉතාමත් දර්ශනීය පෙරහරක් පවත්වලා ඒ පෙරහැර තුලින් සාධුනාද මැදෙහි ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ අවශ්‍ය කඨින පූජාව කිරීම සඳහා අවශ්‍ය චීවරය වැඩම කරවාගෙන ඉන්න යෙදුණා. දැන් බලාපොරොත්තු වන්නේ උදෑසන ඊළ දාණය මහා සංඝරත්නයට අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයට පූජා කිරීමත් කඨින චීවරය පූජා කිරීමත් කියන මේ කාරණා දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මේ වන විට තාමත්ම සම්භාවනීය බොහෝම වැදගත් මහා සංඝරත්නය ශාලාව පිරෙන්න වැඩම කරලා සිටිනවා. ඉතින් ඇත්තටම ලොකු සතුටක්. සමනානංච දස්සනං ඒතං මංගල මුත්තම. ශ්‍රමණයන් වහන්සේලා දෙකීම මංගල කර්ම. ඉතින් අද හැම තැනම මේ ලබන මාස පස්සෙන්ද වෙනකොට මේ කටන පිටන් ඉවර වෙන්න ඕන. ඉතින් හැම විහාරස්ථානයකම වෙනම කරගෙන මුලාසනයේ වැඩ සිටින අති ගෞරවනීය නායක හමුදුරන් වහන්සේලා ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, සූදානම් වන්නේ ඊටම ශ්‍රේෂ්ඨ පින්කමක් සිද්ධ කරන්නට. මේ පින්කම සඳහා වැඩමවදාළ පූජනීය මහා සංඝරත්නය බොහෝම ගෞරවයෙන් නම් ගම් කියමින් තනුතානාන්තර සිහිපත් කරමින් මිහිඳු විහාරාධිපති අපේ ත්‍රිවිධ සහෝදර ශාස්ත්‍රපති නක්ෂත්‍ර වේදී ගෞරවනීය උන්දුවල සුමනසාර නායක හමුදුරන් වහන්සේ ඒ කීයතු කරන්න කියන්න ඕන සීලෝ කරුණ කාරණා කියමින් වැඩමවදාළ පූජනීය මහා සංඝරත්නයේ ඉතාම ගෞරවයෙන් පිළිගත්තා. ඊළඟ සූදානම් වන්නේ අද මේ කරන පින්කම පිළිබඳව වචන කිහිපයක් කියලා ඒ කටයුතු සම්පූර්ණ කරන්නට මිහිඳු විහාරස්ථානයේ මේ අද පින්කමේ දායකත්වයෙන් කටයුතු සිද්ධ කරන අයිඩීය දසන ආයතනයේ අධිපති ගොඩෝඩ පතිරණගේ තිලක් චාන්දන මේ ශාන්ත මෙතිතුමන් එවැගේම ජයවර්ධන ජයනාරච්චිගේ දමයන්ති මෙතිනිය සහ තිලක් චාන්දන මෙතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් ඔක්තෝබර් 29 වෙනිදා දීලා තියෙන්නේ.
ඒ නිමිත්තෙන් එතුමාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් පවුලේ දූ දරුවන් වන ඉතාලියේ පදිංචි ගොඩුගුඩ පතිරණගේ ලෝචන අසින්ත මහත්ම පුතණුවන් එවැගේම අසුරපුලිය වගේ නිරේදී නිරුක්ෂිකා මහත්මිය ලේලිය ඥාති දුව එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි ගොඩුගුඩ පතිරණගේ සසිනී නවෝදිකා මහත්මිය දියණිය නානායක්කාර වසම්මාහිතර ගමගේ තමත් නිලක්ෂණ මහත්මා ඥාති පුතුණුවන් බෑනලුවන් ඇතුළු පවුලේ සියලු දෙනාම අමරදාස් ජයවර්ධන පියාණන් ශීලා පෙරේරා මෑණියන් ඒ ඇතුළුව පවුලේ සියලු දෙනාම එකතුව අද මේ සිද්ධ කරන්නට යන්නේ මේ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨම උත්තරීතර උතුම් පින්කම් පසුගිය ඇසලපුර පසළොස්වක බෝධා ඔබ හැම දෙනාම මේ විහාරස්ථානට රැස් වෙලා අපේ අතිගෞරවනීය නෝන්දිවර සුමනසාර නායක හාමුදුරුවෝ ඇතුළු වැඩ සිටින පූජනීය මහා සංඝ රත්නයට ආරාධනාවක් කළා ඔබ වහන්සේලා මේ වස්තු මාසයේ නිවිස්ථානයේ වස්සසා වැඩ සිටින්නට කියලා. ඒ ආරාධනා පිළිගත් සුමනසාර නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝ රත්නයේ විහාරස්ථානයේ වස්සසා වැඩ සිටියා. උන්වහන්සේලාට මේ කාල පරිච්ඡේදය තුල සිව්පසයෙන් උපස්ථාන කළා දුක සැප බැලුවා. ඒ වගේම මේ මූලිකත්වයේ දායකත්වයේ ගැන කටයුතු කරන මේ නම් සඳහන් කළ ඒ පින්වත් හැම දෙනාම වස්තු මාසයක් පුරා ඒ කටයුතු සිද්ධ කරලා විහාරස්ථානයේ දිනුවට අභිවෘද්ධියට අලංකරණයට සියල්ලක්ම යෙදුවා. ඊළඟට මහා සංඝ රත්නයේ වස් පවාරණය කළා. ඊළඟට චීවර මාසයේ උදා වුණා. අද මේ චීවර මාසයේ ලබන පස්වෙනිදා පුරපසළොස්වක බෝධායි චීවර මාසයත් අවසන් වෙනවා. ඊට බලව ඒ පින්කම් සිද්ධ කරලා පූජාව සමග පූජාව පස්සේ මේ සූදානම් කළා තියෙන දාන වස්තු සවස්කාර සිරිබිරිකල ඒ කටින ජීවිතේ පූජා කරනවා සමගම මහා සංඝරත්නයේ පූජා කළා වේ. ඒ නිසා අමුතුවෙන් සංඝසතු කරන්නට දාන සංඝසතු කරන්නට අමුතුවෙන් වාක්‍ය කියලා පූජා කරන්න අවශ්‍ය වන්නේ නැහැ. මොකද කටින ජීවිත පූජාවේ කියන්නේ පළමුව මහා පින්කමට මේ විදිහට කියන්න. ඉමං කටින ජීවරං සංගස්සදේම ඉමං කටින චීවරං සංගස්සදේම ඉමං කටින චීවරං සංගස්සදේම දැන් නායකයන් පූජා තුමාසයක් පුරාම පෙරම් කරලා කදින ජීවිතය මහා සංඝරත්නයට පූජා කළා. ඉතින් මේක දැන් මහා සංඝරත්නයට පූජා කළාට මේක නැවත වාරයක් පූජා කරනවා.
කියන්න. කල්පලුවාව බුද්ධ මෝපාර ශ්‍රී මිහිඳු මහා විහාරාධිපති මාතර කඩවස් අතර තුළ සහ වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක දුරන්දර හිටපු පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති අති ගෞරවාස්පද අවසරයි අපේ උනින්දුවේද සුමනසාර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් අවසරයි. මෙවර මේ විහෙරේ මහා කටින චීවර පූජා පින්කමේ ප්‍රධාන දායකත්වයේ සුළු IDH නිගිල් පැෂන් ආයතනයේ අධිපති අපේ තිලක්චාන්දන මහත්මයා ශාන්ත මහත්මයා දමයන්ති ජයවර්ධන මැතිණිය එවැගේම ආදරණීය දරුවන් ලෝචන අසින්ත මහත්මයා ශශිනී නවෝදිකා මහත්මිය එවැගේම නිරිදි නිරුක්ෂිකා මහත්මිය චමත් තිලක්ෂණ මහත්මාණන් ප්‍රධාන පවුලේ පින්වතුන් ඇතුළු සදැහැති සිරිමතුනි සිරිමතියනි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ බඩගින්නේ ඉන්න කෙනෙකුට බණ කියලා නෑ ළමයා තුනට බඩගින්නේ ඉන්න කෙනෙකුට බණ කිව්වට බණ ඇහෙන්නේ නෑ මෙහෙමකුත් තියෙනවා බඩ පිරුණාමත් බණ කියන්න බෑ බඩ පිරුණාමත් බණ කියන්න බෑ ඒ නිසා වැඩි බණ කියන්නේ නෑ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ සමයේ හිටියා එක්තරා දුගියෙක් ඒ දුගියගේ ඇඟ පුරාම ගෙඩි දාලා වනයක් වගේ ශරීරය නිතරම ඇඟ කහ කහ ඉන්නේ කාලා කහලල්ලේ යනවා ඊට පස්සේ මුළු ශරීරෙම පැසවනවා පාරට වෙල හිඟා කනවා හැබැයි හිඟා කෑවට අතපෑවට එක්කෙනාගෙන් දේවල් ඉල්ලුවට කවුරුවත් දෙන්නේ නෙමෙයි පැත්තවත් බලන්නේ ඒ මිනිස්සු දිහා පැත්තවත් බලන්නේ යනාහේ යන්නේ ළඟින් යනකොට නාහේ වාගෙන අහක බලාගෙන යන්නේ හරි දුර්ගන්ධයි අර තුවාල ඒව පැසවලා ලේ ගලලා බොහොම අප්‍රසන්න පෙනුමක් තියෙන කිසි කෙනෙක් දිහා බලන්නේවත් නැහැ කීයක්වත් දෙනව නෙමෙයි කීයක්වත් මේ පැත්තව නොබල අහක බලාගෙන යන්නේ මිනිස්සුෙන් ගහක් ළඟ වාඩි වෙලා හිඟා කනවා ඉල්ලනෝ දෙන්නේ නැහැ ඔය අතරේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ පින්නපාතේ වඩිනවා බොහොම ශාන්ත ඉරියව්වෙන් යුතු ශ්‍රමණයන් වහන්සේ නම මේ මහමග වඩිනවා මේක මේ යාචකයා මේ රෝගියා දකිනවා හැමෝම ගෙවල් වල ඉන්න මිනිස්සු දූවල ඇවිල්ලා ඒක දේවල් පූජා කරලා යනවා මේ ශ්‍රමණයන් වහන්සේට මිනිස්සු ඇවිල්ලා ඉල්ලලා නෙමෙයි උන්වහන්සේලා දැක්ක ගමන් ගෙදරගේ ඇතුළේ තියෙන මොනවද දුවල ඇවිල්ලා පූජා කරලා යනවා මේ හිඟන මිනිස්සයා යාචක මිනිස්සයා බලාගෙන හිටියා බලන්න ඒ උත්තමය කොච්චර පින්වන්තද උත්තමේ කවුරුවත් ඉල්ලන්නේ නැහැ දැක්ක සැනින් ගෙනල්ලා දෙනවා මම ඉල්ලලා දෙන්නේ නැහැ මම සසර දීලා නැහැ පින් කරලා නැහැ මට ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ හැබැයි ඒ අතින් ඒ උත්තමය හරි පුණ්‍යවන්තයි හරියට හිත හැදුනා මේ යාචකයාගේ හිත හරියට හැදුනා ඒ කියන්නේ වෛරයක් ආවේ නෑ මට එකෙක්වත් දෙන්නේ නැති අර නිකන් යන උත්තමයට දෙනවා කියලා එහෙම හිතේ වෛරයක් ගොඩ නැගුන්නේ නෑ එයාගේ හිතට ආවේ ඒ ඇත්ත සසර පින් කරලා තියෙන කෙනෙක් ඒකයි මේ මිනිස්සු ඉල්ලන්නේ නැතුව දේවල් දෙන්නේ ඒ වෙලාවේ අර යාචකයා හිතුව මටත් මොනවා හරි තිබුණා නම් මම දෙනවා මමත් දෙනවා මේ උත්තමයට දෙන්න දෙයක් නෑ මට දෙන්න තියෙන්නේ මේ විලි රසාගත්තු ඇදගෙන ඉන්න රෙදි කැබල්ල විතරයි රෙදි කඩ විතරයි රෙද්දක් ඇදගෙන හිතේ ඇතිවෙච්ච අප්‍රමාණ ශ්‍රද්ධාව නිසාම ගහකට මුවා වෙලා අර රෙද්ද භාගයක් ඉරුවා ඉරලා භාගයක් ඇදගත්ත විලි වසාගත්තා ඉතුරු භාගය හතරට පහට නමලා මේකේ සැරව පිරීලා ලේ පිරීලා දුර්ගන්ධය හමන රෙදි කැබැල්ලක් රෙදි භාගයක් මේක අර උත්තමයට පූජා කළා මේ උත්තමයට පූජා කළා
උන්වහන්සේ තාම සතුටින් පිළිගත්තා නැහැ. වෙන මිනිස්සු බලන්නේවත් නැහැ, ඉල්ලුවට දෙන්නේ නැහැ. හැබැයි මේ ශාන්ත ඉරියව්වේ යුතු උත්තමය අර සරව පිරුණු ලේ පිරුණු ගඳ ගන්න රෙදි කැබැල්ල පිළිගත්තා. මේ කාරණයෙන්ම මේ යාචකගේ හිත හැදුනා. දවස් ගානක් කන්න බොන්න නැහැ, කවුරුවත් දෙන්නේ නැහැ. ඕකම හිතුවා. කන්න නැතුව මැරිලා ගියක් කමන්නේ අර මහා උත්තමය මගේ මේ අපිරිසුදු රෙදි කැබැල්ල පිළිගත්තා නේද? ඒකම ඇතිනේ කියලා. ඔහොම ඉන්න අතරේ මේ මිනිස්සයා මැරුණා. මැරිලා එදා ඉඳලා ඉපදුනේ දිව්‍ය ලෝකේ සාදමයන්තනෝන මනුෂ්‍ය ලෝකෙමයි. දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ දෙවියෙක් වෙලා උපදිනකොට සෙසු දෙවිවරුන්ට වඩා හරිම ලස්සන මහා බල සම්පන්න දෙවියෙක් වෙලා තමයි උපදින්නේ. දෙවිවරුන්ගේ තියෙන එක එක ක්ලාස් සමහර දෙවිවරු ඉන්න ෆස්ට් ක්ලාස් එකේ දෙවිවරු ඉන්න තර්ඩ් ක්ලාස් එකේ දෙවිවරු ඉන්න මිනිස්සු අතරත් එහෙමනේ. මිනිස්සු අතරත් එහෙමයි. මේ සත්තු ගත්තොත් එහෙමයි කීයේ ක්ලාස් තියෙනවා. දෙවිවරුන්ගේ අර උසස් දෙවියෙක් කියලා ඉපදුවා. මනුෂ්‍ය ලෝකයට ආවහම සෙසු අදායක මිනිස්සුන්ට වඩා වෙනත් අර කෙනෙකුට වඩා සම්පත් වලින් ආඩ්‍ය. ළඟේ යනකොට සඳුන් සුවඳයි. ළඟේ යනකොට එදා කවුරුවත් බලන්නේ ගන්ධස්සාර බෑ කියලා අහක බලාගෙන යනවා. නායේ වාගෙන යනවා. අර අපිරිසුදු රෙදි කැබැල්ල පූජා කළ පින. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් අග්ග චේලක කල්ප 94කට පස්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. අර අග්ග චේලක මහ රහතන් වහන්සේ. අග්ග කියන්නේ අග භාගයයි. චේලක කියන්නේ ඇඳුම්. මම මේ කතාව මතක් කරලා ගත්තොත් ඔයත් ඇඳුම් රස්සා බිස්නස් එක කරන්නේ. අපේ නායකහරු සුමනසාරහරු මතක් කළා වගේ අද පවුලම හරි ලස්සනයි. මේ පස්සයි දෙනාම එකම විදියට ඇඳුම් හදලා හරි ලස්සනට මේ පින්කමට දායකත්වය ලබා දුන්නා. එතන මේ වගේ ව්‍යාපාරයක් කරන්න පමාන ආසනාව ලැබිලා තියෙන්නේ ওই සසර මෙවන් පින්කම් කරපු නිසා. එතකොට තේරුම් ගන්න ලේසි අර අපරිසුදු සරව පිරුණු ලේ පිරුණු රෙදි භාගයක් පූජා කළ දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකේ ඉපදිලා අවසානයේ අග්‍රචේලක නමින් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා නම් මාස 3කුත් දවස් 20ක් විතර පෙරම් පුරල ඊටත් පෙර ඉඳලා මේ ආරාධනාව එක බාරගත්තු දවසේ ඉඳලා පෙරම් පුරල මේ මාස 3යි දවස් 20ක් විතර නැහිලා මැරිලා විය පැහැදම් කරලා අවුරුදු ගානක් ශාන්ත මහත්මය දමයන්ත නෝන ලක්ෂ ගානක් හම්බ කළා බලන්නකො එක පැයෙන් ඒ ඔක්කොම වියදම් කළන්නේ ලක්ෂ ගානක් මාස ගානක් තිස්සේ අවුරුදු ගානක් තිස්සේ එකතු කරලා එක පැයෙන් වියදම් කළා මොනවද මෙන්න මේ සිවුර වඩන්න මේ හැම අලියැත්තු සමග මහ පෙරහැරවල සිද්ධ කළේ මාස 3ක් තිස්සේ මොයතන කඩවාම තමයි යදිනෝන හරි රසට සුප් හදනවා ආම්දුරුණු සුප් අරගෙන ගිලම්පස අරගෙන අනිත් මේ සතර පෙරුවේ දායකයෝ එක්කුත් එහෙමයි මේ මාස ගානෙම විහාරස්ථානෙට ආව ගියා මේ හැම දෙයක්ම කලේ මෙන්න මේ චීවරේ අතුරන්ද චීවරේ අතුරන ඔය අතුර රටවල් ගිහින් තියෙන පුතාලා දූලා බෑනලා ලීල්ලා ඉන්නේ ඉංගලන්තේ එක එක රටවල් වල හැබැයි ඉතින් එංගලන්තේ හිටියක් ඩයන මොනතරම් වටිනවනොත් ඩයන අඳපු ඇඳුම් කොච්චර වටිනව වුණත් හැබැයි ඩයනගේ ඇඳුම් කවුරුවත් ඔලුවට තියාගෙන බෙරග ගහලා යන්නේ නැත මයිකල් ජැක්සන් ජනප්‍රිය චරිතයක් වුණත් මයිකල් ජැක්සන් හදපු ඇඳුම් ඒව අලෙවි කරනකොට ඒ වටිනව වෙන්න පුළුවන් හැබැයි කිසිම කෙනෙක් පාරට එළල මුතු කුඩාල්ලා යන්නේ නෑ ලෝකේ එකම එක ඇඳුමයි ඒ වෙන්න මේ කටහිල චීවරේ පමණමයි මේ තරම් ගෞරව බහුමානයට පත් කරලා අලියත්තුන්ගේ පිටුම්දි මේ වඩම්මල තියෙන අතීත රාජරාජ මහා මාත්‍යවරු ඒ නිසා එවැනි මහාර්ග මහානීය මහත්ඵල මහා ආනිසංස මහා පින්කම මේ අවුරුද්දේ ලැබුණු ඇත්තන්ට ඒ නිසා බොහෝ සතුටු වෙන ශාන්ත මහත්මයා අපේ ගමයන්ත නෝන
මට විශේෂයෙන් කතා කිව්ව දානටත් වදින්නේ කියලා මම දැන් බණට ගියොත් දානට යනවා අඩු විතරකට යන්නේ සාමාන්‍යයෙන්. මොකද මෙහෙට ඉතින් ආමේ ඇත්තෝ ශාසනයට ආදරේ හාමුදුරුවන්ට සිවුරට හරි ආදරයක් තියෙනවා. අපි උනුන්දුල සුමන සාරනායක හාමුදුරුවන්ට විටියල කවිදජ හාමුදුරුවන්ට පදලන්දල හාමුදුරුවන්ට ওই විදිහට හාමුදුරුවන්ට ලොකු ආදරයක් ගෞරවයක් තිබේ. ඒකෙන් අතුරුගිරි ඉඳලාගේ මම හිතන්නේ දුරමිදලා ආපු හාමුදුරුවෝ අතුරුගිරි ඉඳලා රාජගිරියට ආපු ගිරිය මේ කලබලුව රාජගිරියේ අන්තිම ඇඩ්‍රස් එක. ඉතින් මීට වඩා වෙලාව ගන්න පින්කම ඉතාම හොඳයි. හාමුදුරුවෝ 40කට වඩා වැඩ හිටිය දානශාලාවේ දානෙත් 45 නමක් වැඩ හිටියේ. මම එහෙම්මින් ගණන් කළා. මට නිකන් අපේ ඔලු පේන්නේ නැහැ සමහර ඔලු 40යි මට අහුන් 44කට වැඩ කියලා දැක්කා. ඒ නිසා බොහෝම සතුටු වෙලා දැන් ඉතින් හැබැයි කොච්චර මහන්සි වුණත් පැයත්තු නායක හරුණ එකටත් දුන්නා මිදුල හරුණ එකටත් මම නැකත. එකපාරක් කියන්නේ මමත් මගේ ස්ථානයේ වැඩවලට උන්වහන්සේගෙන් මම නැකත්තර යනවා. ඔව් කිසිම හරදරයක් නැතුව වහපු වෙයිල්ල. නෑ රසෙත් නෑ වැස්සත් නෑ කිසිම බාධකයක් නැතුව හොඳටම හිතේ හැටියට පින්කම සිද්ධ වුණේ. ඉතින් අපි උනින්දුවල සුමනසාර පඬිත් හාමුදුරුවෝ කියන අපි ඉස්සර කියන්නේ මගේ ගුරුවරයෙක්නේ. මගේ සිංහල ගුරුවරයා කොට කියලා පිරිවෙරි උන්වහන්සේ ඉතින් මගේ වචන වලින් කියනවා නම් කුඩු කීඩුකමක් නෑ. ඒකේ නේද ලොකු වෙලාවක් කරගෙන හාමුදුරුවෝ ගැන අගය කරන්නේ වෙලාව යනවා තමයි. නමුත් අර හාමුදුරුවෝ ගැන අගය කිරීම කරන්නේ උන්වහන්සේ කුඩු කීඩුකම නෙවෙයි. පපුව හරිය හොඳයි. පපුව හරිය හොඳයි. පහුගිය දවස් දානකට උන්වහන්සේ නාට නිලියක් ගෙදර. ඔය අරංගලකට නිලිය දහම් පාසල ඉගෙන ගත්තේ. නෑ නිලියක් කරනවා නිලිය හිමාලි සල්ලි වගේ මේ දායකාවල් දැන් එහි අපිට සම්බන්ධ. අපි එහි දානට ආපු වෙලාවේ උන්වහන්සේ බණ කිව්වා. බණ පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඒ සයුරු කවුද? හිමාලි ගැන නෙමෙයි පදලංගල හාමුදුරුවෝ. බණට මාතෘකාව පදලංගල හාමුදුරුවෝ. ඒ කියන්නේ ඉවර කරගෙන උන්වහන්සේ මං ගැන කියලා මට පින්දීලා ගියා හිමාලි නෑ. මම බණ කියනකොට හිමාලිට පින්දුනේ. ඒ වගේ අර හරිම හොඳ පපුවක් තියෙන මේ මහා යතිකරයන් වහන්සේලා මම ඔච්චරයි කියන්නේ. ආයතනෙන් එහාට කියන්න දෙයක් නැහැ. ඒ නිසා පින්කමත් හොඳයි. උන්වහන්සේත් බොහොම දුවල පෙරලා අර අසනීප වුණාට පස්සේ දැන් කොල්ල වගේ. ඔව් 25 උපන්දිනෙත් තිබුණා. මේ පෞද්ගලික 25 ඉඳන් උපන්දිනේ. හැබැයි උපන්දිනේ කියලා දන්නව වයස කීයද කියලා දන්නේ නෑ. ඒක කියන්නේ නෑ. කොහොම නමුත් 60 පැනලා. හැබැයි 60 පැන්නත් අර කවුද බිමියන්නේ නැලුනේ. උඩිලුනේ. දැන් උන්වහන්සේ උඩියන්නේ. ඒ තරම් තරුණ වෙලා බොහෝ ජව සම්පන්නව කටයුතු කරන මේ ප්‍රදේශයේ විශාල මෙහෙවරක් කළ අධ්‍යාපනික වශයෙන් මේ පෙත්තෙන් දිය උන්වහන්සේ දත් ඒවයි අදත් අපි මෙතන ඉන්නේ. අපි මෙතන ඉන්න එකට උන්වහන්සේ මග කියන්න ඕනේ. කියන අපිට අවස්ථාව දුන්න ඉස්කෝලේ බණවලට ගෙන්න පන්සලේ ආවත් එහෙමයි. ඒ නිසා උන්වහන්සේට මම ආශිර්වාද කරමි. අපේ ශාන්ත මහත්මයා දමයන්ති නෝන ප්‍රධාන පවුලේ මම මුලින් නම් මතක් කළ දූල පුතාලා බෑනල් ලෙල්ල මොනතුරු මිනිපිරිය කවුරු සිහිපත් කරමි. මේ ඉන්නේ මිහිඳු විහාරයේ දායක කාරකාදීන් සදහැතියත්තු. ඔය හැමදෙනාට මේ කටිනානිසංස අනුමෝදන් වේවා. අනුමෝදන් වෙලා සසර ජීවිතේ කෙටි වේවා. සසර සූපත් වේවා. සසර දුකින් එතරම ලබන උතුම් නිවනේ සැනසෙන්නම පිණිස මේ පින්කම් හේතු වාසනා වේවා කියලා සාදු කියනවා. දෙවියන්ටත් විහාරගණේ අපවත් වෙච්ච අතිවරුන්ටත් ඔයත්න්ගේ අභාවයට පත් වුණු ඉන්ද්‍රාණී ආදරණීය මෑණියන් වහන්සේ ස්ත්‍රී ඉන්ද්‍රාණී මෑණියෝ ජී චන්ද්‍රසේන පියාණන් ධම්මිකා ජයවර්ධන සහෝදරී මේ දා දීපු කොලේ මේ රත්නපුරේ මේ ඉන්නේ රත්නපුරේ ඉඳලා පහින් ඉඳලා එනවලු සුමනසාර හාමුදුරුවෝ නිසා හිතවත්කමට මේ දා පූජාවට ආපු වෙලාව මට දීපු කොලේ මම නැති කරගත්තේ නෑ. ඒකත් මම තියාගත්ත දානටත් එනවා කියලා දන්නවා. ඒකත් මම අරන් ආවේ. නිසා පින්කම හොඳයි බොහොම සතුටුයි. හැබැයි කොච්චර මහන්සි වුණත් නිදි වැරුවත් මේ මූණක එහෙම මේ තිහිට්ටු පාටක්වත් නෑ. මේක තමයි පින. මේක තමයි කටිනානිසංස. ඒ නිසා සියල්ලෝම මේ කටිනානිසංස
සමීලි තාත්තමයිද සාන්තමාතයෙන් අනුහතරයි තාත්තරම් දැන් බොහෝ සතුටුයි එහෙමද නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරා අර මියගිය පුහුරතලාටත් පින් දෙනවා අපි ඔක්කොගේ දෙවියන්ට ඥාතීන්ට අපිට උතුම් නිවන සැනසීම පිණිස කඨිනානිසංස අනුමෝදන් වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බල ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චත්තෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු මේ ශිෂ්‍ය හාමුදුරුවෝ ඒ කාලේ බොහොම දක්ෂයි. රාසයකට තල්ලි මගේ. ඉතින් ඒ හැකියාව තියෙන උන්වහන්සේට කාව්‍ය කවි ගායනා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ගීතත් කියන්න පුළුවන්. ගීයක් වශයෙන් කියන අද සුප්‍රසිද්ධ ගායකයෙක්. සුපර්ස්ටාර් බදලන්නේ. එහෙමයි. ඉතින් උන්වහන්සේට අපි ගොඩාක් පිළිදෙනවා. ඉතින් ඉස්සරහම අපි හැමදාම සෑම වර්ෂයක උන්වහන්සේට මොකදනවා මෙවර කාර්ය බහුල නිසා උන්වහන්සේට අපි වැඩි කරදර ගන්න කැමතිුනේ නැහැ. මොකද ඒ තරම් අධික කටයුතු. ඉතින් උන්වහන්සේ දැන් කොහොම ලස්සන පන්සලක් හදාගෙන තියෙනවා. පන්සලක් අසුබුවා. සීවලී හාමුදුරන්ට වගේම තමයි ලැබෙන්නේ. සීවලී අසුබුවනේ. සීවලී හාමුදුරුවෝ තමයි ප්‍රත්‍යලාභීන් අතර අගසම්තුල ඒ සීවලී හාමුදුරුවෝ හා සමානවම ලැබෙන්නේ. ඒ තරම් වස්තුව රමණීය ස්ථානයක් අපි උන්වහන්සේට පින් දෙනවා පෙර පින් වගේම මෙවර මේ භවයේදී කරන පින් අපේ ධම්මදේව හාමුදුරන්ට නිරෝගී සුවය පිණිස හේතු වේවා. උන්වහන්සේගේ අම්මා තාත්තා දෙන්නම විහාරස්ථානයේ කියන තියාගෙන අපෝපස්ථාන කරමින් මාතෘ උපස්ථානයේ පිතෘ උපස්ථානයේ බොහොම ඉහළින් කරපු හාමුදුරුවෝ. ඉතින් අම්මයි තාත්තයි දෙන්නගේම අවසන් කටයුතු සිදු කළේ විහාරස්ථාන. ඉතින් මට යන්න බැරි වුණා අම්මගේ එකට මම ඒකට බයිපාස් කරලා තිබ්බේ. තාත්තාගේ අවසන් කටයුතු වලට යනකොට ඒක කලින් දවසේ කරලා තිබුණා. ඒකට සම්බන්ධ වෙන කරනවා පස්සේ දවසට ගිහින් ඉතින් සෝගේ ප්‍රකාශ කළා. ඉතින් ගෝනමුත් මේ මෞපිය දෙවලට උතුම් වූ නිවන් සොයන ලබන්නට මේ පින් හේතු ආත්මාව වේවා කියලා උන්වහන්සේ අපි ප්‍රාර්ථනා කරමින් අවසර ලබා දෙනවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ මෙලොවත් පරලොවත් පින් වැඩෙන අටමහා කුසලයන්ගේ උදාරතරම පුණ්‍ය කර්මය නම් කටින චීවර පූජාවයි.